හෙලෝ කොහොමද ඔයාලට ඉතින් වෙල්කම් කියලා පිළිගන්නවා මේ පළවෙනි වීඩියෝ එකට. අදත් බිරියානි වීඩියෝ එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. බිරියානි ලංකා රසම් බිරියානි වගේ යන ගමනේ පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්තම් ඕගොල්ලෝ මේ උඩ ලින්ක් එකෙන් ගිහින් බලන්න. ඒකේ එපිසෝඩ් 2 එකත් එක්ක තමයි ඕගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ ලැබුණ නවසර හැමෝටම තමන්ගේ ටාගට් වලට යන්න පුළුවන් වෙන නවසරක් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා මම හදවතින්ම. ලයිෆ් ඉට් ඩිලාන් YouTube channel එකත් එක්ක රැඳිලා හිටිය ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලා මගේ වීඩියෝ බලන එක මට ලොකු ශක්තියක්. ඉතින් ඉදිරියටත් මාත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් අපි කෙලින්ම බිරියානි කතාවට යන්න. ඉතින් අද මම වැඩි දුර ගියේ නැහැ. මගේ අපේ මගේ ගම වටරැක. ඉතින් වටරැක ප්‍රදේශයේ අපිට බිරියානි එකක් ගන්න පුළුවන් තැනට තමයි මම ගියේ. ඉතින් ඉතාම සුන්දර ගමක් වටරැක කියන්නේ. සුපිරිතාරු බිහි වෙච්ච ගමක්. ඉතින් වටරැක අපිට බිරියානි එකක් ගන්න පුළුවන් එකම ස්ථානය තමයි ජනා ෆුඩ් එක. වටරැක ජනා ෆුඩ් එකේ බිරියානි රිව්යු එක තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ ජනා ෆුඩ් එක තියෙන්නේ වටරැක බියර් ෆැක්ටරි එකට ආසන්නයේ පාදුක්ක පැත්තට යද්දී කියන්නේ ගොඩගම ඉඳන් පාදුක්ක පැත්තට යද්දී වටරැක බියර් ෆැක්ටරි එක ආසන්නයේම තමයි මේක තියෙන්නේ. ඉතින් මේක ඇවරේජ් ෆුඩ් කඩයක් වැඩි ගන්නනුත් නැහැ, ගොඩාක් අඩුත් නැහැ. 4 මාරෙන් පස්සේ හවස 4 මාරෙන් පස්සේ වගේ තමයි ගොඩක් දුරට මේක ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් අවුලක් නැහැ. මේ පෝෂන් එක මම ගත්තේ ස්මෝල් පෝෂන් එක. මේක ස්මෝල් එක රුපියල් 750ක් වෙනවා. ඒ වගේම ලාර්ජ් බිරියානි එක රුපියල් 850ක් වෙනවා. ඉතින් අපි තව වැඩි කතා නැතුව යමු ජනාගේ බිරියානි එක ටේස්ට් කරන්න. ඔබ දැතින් අල්ලන් කඳුනිම් එක යන්නම් ඔබ කියවනාදෙ බස් මුණනාදෙ තුල් ආදරය ගැන නම් කඳුමාවතේ මට දැනෙනා හිතලහිරිකඩක් වගේ මුණ ගැහුණා ආදරේ අපි වෙනුනා සීතලේ කඳුළු වැටුණා අපට ආදරෙන්. හරි මේක තමයි පෝෂන් එක. ඉතින් මේකේ ස්මෝල් පෝෂන් එක ඉතින් කෙනෙකුට ඇති කියලා මට හිතෙනවා. ඉතින් අපි බලමු මේකට මොනවද හම්බෙන්නේ කියලා. එග් එකක් තියෙනවා. ඒ වගේම චිකන් කෑල්ලක් තියෙනවා. ඒ වගේම පොඩි ග්‍රේවි එකක් තියෙනවා. ඒ වගේම චිලි පේස්ට් හම්බ වෙනවා. මම හිතන්නේ මේගොල්ලෝ රයිස් එකට දාන මේ ෆ්‍රයිඩ් රයිස් එකට දාන සෙට් මෙනු එකට දාන චොක්ස් එකක් දාලා තියෙනවා අපිට මේකට. ඒ වගේම මේ බිරියානි එකේ රොටාජු ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒත් එක්කම අපිට මේ ග්‍රේවි එකක් හම්බ වෙනවා. මේක නම් ග්‍රේවි ලොකුවට අවශ්‍ය නැති වෙයි වගේ. මේක නම් බිරියානි කීරි සම්ම බිරියානි එක. තව මස්රූම් තියෙනවා බෙදලා. හරි. එහෙනම් මේක තමයි බිරියානි එක. ඉතින් අපි ස්ටාර්ට් එකක් අරන් බලමු කොහොමද මේ බිරියානි එක කියලා. මුලින්ම නිකන් කාලා බලමු. අත් එක. මේකට අපි රයිත හම්බෙන්නේ නැහැ. මේවා ඉතින් ලංකාවේ ලෝකයේ එක එක තැන්වල බිරියානි එක එක රසයි. ඉතින් එක එක බජට් වලට අනුව බිරියානි වල රස වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් මේකේ ඇත්තටම මට බිරියානි ෆීල් එක එන්නේ නැහැ. මට නිකන් අර yellow rice වල තියෙන ෆීලිං එක තමයි ඉන්නේ. ඒක නම් සුපිරියටම දෙනවා. හැබැයි මේක කන්න පුළුවන්. පිටේ අවුල් නැතුව ෂෝරා නැහැ. කන්න පුළුවන්. අපි දැන් මේ ඔක්කොම දාලා ඕවරෝල් ටෙස්ට් එකක් ගමු.
බලන්න චිලි පේස්ට් එකක් දැම්මා. මස්රූම් චොප්සියල කෑල්ලක් බිත්තර කෑල්ලක් චිකන් කෑල්ලක් මේක මම මේක කිසි ප්‍රශ්නයක් නැතුව කන්න පුළුවන් සුපිරි ලොකු බිරියානි ටේස්ට් එකක් නැහැ ඒත් ඇවරේජ්ලි මාර රහයි පට්ට අපි දැන් මේ ග්‍රේවි එකක් දාගමු මම ග්‍රේවි එක දාගන්න යනවා ගෙනාවේ චුට්ටක් කුණින් දාලා බලන්න කොහොම රස කියලා අම්මට මේ ග්‍රේවි එක මෙතෙන් එල්ලුවා මේක චුට්ටක් දාගමු ග්‍රේවි එක කුඩු වෙන්නේ නැහැ හරි අපි දැන් ග්‍රේවි එකත් එක්ක try කරලා බලමු මේක මේක ඇත්තටම මේ කිසිම අවුලක් නැතුව කන්න පුළුවන් මේ කියන්නේ චොර නැහැ හරි ග්‍රේවි එකත් එක්ක කාලා බලමු ග්‍රේවි එක දැම්මම රස වෙනස්ම වුණා වෙන වෙනසක් වෙන්නේ හප්පන් ඇත්තටම ජනපුට්ටේ කෑම හයි මම ගොඩක් වටරක කෑම ගන්න ජනපුට් එකේ ඉතින් වටරක මේ ගොඩකමවට කවුරු හරි ඉන්නවා මේකේ try කරලා බලන්න මේ කෑම හොඳයි පුළුවන් කියන්න ඕනේ මේ කිසි වීඩියෝ එකක් කවුරු මට ස්පොන්සර් කරලා මේ මම මේ කරන්නේ ඒ හින්දා මම ඇත්තම තමයි කියන්නේ ඉතින් මේ කෑම එක එකම කන්න පුළුවන් මම ඇත්තම කියනවා අපේ කලින් දිගානේ වීඩියෝ එකේ කඩු තිබ්බා මේ කඩු නෑ රටා ගාන කියන්නේ ඒ වගේම මේ රයිස් එකක් හම්බෙන්නේ නෑ රයිස් එක තිබ්බනම් ඇත්තටම මීට වඩා තවත් ෆීලිං එක හොඳට තියෙන තිබ්බා මේක තව බටමෝලි උත් තිබ්බනම් ඉන්දර පොඩි අම්මාගේ ගානක් වෙච්ච එන කිසිම අමාරුවක් නැතුව ගන්න හැකි පළවෙනි වීඩියෝ එක බැලුවම ඔයගොල්ලෝ මතකයි බාස්මති රයිස් බිරියානි ගත්තේ බට් ඒක කාගෙන යද්දි ටිකක් අමාරු වුණා මේක එහෙම නැහැ
ප්ලම්ස් තියෙනවා මුතරක් ප්ලම්ස්. හරියට යාළුවනේ ඉතින් මම මේක නිදහසේ මන්නම් හැමදාම කියනවා වගේ නැත්නම් වීඩියෝ එකක් එක්කනවා. ඉතින් ජනාපුඩ් එකේ බිරියානි එක ඔයගොල්ලෝ try කරලා බලන්න. try කරලා බලලා comment එකක් දාන්න බලන්න. ඉතින් දිගටම food reviews ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බිරියානි එක්කම දිගටම යමු. ඊට පස්සේ තව ඒ අතරටම කරන්න. ඉතින් රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක sorry තව ඩිංගින් අමතක වෙනවා. මේකට අපි තාම ලකුණු දුන්නේ නැහැ. මේකට මට ඇත්තම කතාව බිරියානි ටේස්ට් එක ෆීලිං එක ටිකක් අඩුයි. හැබැයි කන්න නම් පුළුවන් ඕන තරම්. ඉතින් මම මේකට ඇවරේජ් ස්කෝර් එකක් දෙනවා. මම මේකට දෙනවා 100න් 80ක්. මොකද මේ කන්න පුළුවන් කිව්වා. සුපිරි. මේගොල්ලන්ගේ රයිස් එකත් කන්න පුළුවන් සෙට් මෙනු එකේම නියමයි. ඉතින් ලොකු වැරයිටිස් නෑ. නමුත් ෂේප් ගාඩ් ෂේප් කඩයක් ඉතින් අපේ ගමේ කඩේ. ඉතින් ඔයගොල්ලොත් පාදුක්ක අපට එහෙම ඉන්නවනේ යන ගමන් කාලා බලන්න ජනා ෆුඩ් එකේ. ඉතින් තවත් අපි බිරියානි වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. නෙමෙයි.